ආයුබෝවන් සුබ දේශනක්. ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නේ හෙළවෙදාරුමේ YouTube channel එකත් එක්ක. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ දිව්පහුරු නැත්තම් දිවි අඩියවල් කියලා හඳුන්වන බෙහෙත්වල පිළිබඳව. ඊට කලින් ඔයගොල්ලෝ හැමෝම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට notification එකක් ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. හරි, අපි දැන් එහෙනම් බලමු මොනවද මේ දිව්පහුරු කියලා කියන්නේ කියලා. දිව්පහුරු කියලා කියන්නේ ඔයාලට මේ පේන මෙන්න මේ ශාකයට. ඇයි මේවට දිව්පහුරු කියලා කියන්නේ? ඔයාලා දන්නවද? මේ වැලේ පත්‍රවල කොළ ඇඟිලි පහක් තියෙනවා. ඒ වගේම මේ වැලේ පත්‍ර දිවියෙකුගේ පාඩි සලකුණු වලට සමාන නිසා තමයි මේ වැල් වලට ඔය නම් දෙකම ලැබිලා තියෙන්නේ. මේ වැල පුරාවටම සිහින් බෝවද දෙක ගන්න අපිට පුළුවන්. මේ වැලේ මල් සුදු පාටයි. ඒ වගේම මේ වැලේ මල් මధు වැලේ මල් වලට බොහෝ දුරට සමානයි. දැන් ඔයාලට මම කියලා දෙන්නේ මේ වැල භාවිතයෙන් ඔයාලට සකසා ගන්න පුළුවන් බෙහෙත් කීපයක් පිළිබඳව. මේ වැලේ මල්, මුල්, ගෙඩි, පොතු ඒ කියන්නේ මේ වැල සහ මුලින්ම ගෙන අඹරා පොවා හෝ නස්න කිරීමෙන් හා කෑමකේ ගෑම තුළින් පිස්සු බල රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. ඒ වගේම පිළිසුණු විටදී පිළිසුණු ස්ථානයේ හටගත් දියබබළු වල මෙම ශාකයේ පත්‍රවල යුෂ ගෑමෙන් හා පිළිසුණු තුවාලවල මෙම කොළ අමුකහත් එක්ක අමරලා ගෑමෙන් ඉක්මනින් සුවපත් වෙනවා. මේ වගේ ඖෂධීය ගුණ පිරි ශාක බොහෝමයක් පිළිබඳ දැනගන්න වගේම රෝග ප්‍රතිකාර සඳහා පාරම්පරික හෙළවෙදදුරු මහින්ද හේරත් මහතා හමුවන්න. ඒ වගේම වෙද මහතා කිසිම ප්‍රතිකාරයක් සඳහා අය කිරීමක් නොකරන බවද සඳහන් කරන්න කැමතියි. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් අදට මං ගිහින් එන්නම්. සුබ දවසක් වේවා. ආයුබෝවන්.